Hi guys. ඉතින් අපි ට්‍රැක් එක පටන් ගන්න කියලා නල්ල තනියෙන් ආවා. එතකොට ඉතින් අපිට සපෝට් එක හම්බුණා. අපි 4 දෙනෙක් ආවා. මෙන්න මේ රතේ තමයි ආවේ. වීල් එක. ඉතින් අපි එක්කගෙන ආවා. අයියා ප්‍රතාපන් අයියා. ඉතින් අපිට සපෝට් එක දුන්නා. එකකින් අද ටීම් එකේ ඉන්නවා අමිල අයියා, ලක්ෂිකා අක්කා, හතරේ නම මතකද? යොහාන්. අපි 4 දෙනෙක් දැන් ඉන්නවා මේ ටුවර් එකට. එකත් මතක් කරන ගමන් අපි ප්‍රතාපන් අයියාගේ නම්බරය අහමු. මොකද මේ වීඩියෝ ක්ලිප් එක බලලා තව කෙනෙක්ට යන සපෝට් එකක් එයාගෙන් ගන්න පුළුවන්. අයියාගේ නම්බර 076යි 28යි 92යි 939යි. 076යි 28යි 92යි 939 නම් දෙකත් වැටේ පල්ලෙහායි. හරි එහෙනම් අයියා අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි ඔයාලට. රොම්බ නන්දි. ආයෙ දවසක හම්බෙමු. අනිවාර්යයෙන්. අමිල අයියා ඉතින් හොඳ හිත හොඳ මනුස්සෙක් කියන්න ඕනේ. ඉතින් නිතරම කතා බහ කළා කරද්දී ඉතින් විස්තර අපි අවශ්‍ය කරන විස්තර වන විදිහට අපිට වැඩි සාර්ථක කරලා දුන්නා. එන කට්ටිය මෙයාව කන්ටැක්ට් කරලා එන්න. එහෙනම් ඉස්සරහින් හම්බෙමු. ජය වේවා. Hi, good morning. පෙරවරු 8 පසුගිය විනාඩි 32යි. ට්‍රැක් එක පටන් ගන්න මෙතනින්. ඔයාලා දන්නවා thumbnail එකේ දැක්කනේ. අපි යන්නේ කොහෙද කියලා? සිරිපා කරුණාව ෆිෂින් හට් එකේ ඉඳලා බත්තුලුවේ දිගේ පැරඩයිස් ඇල්ල ගාවට ගිහින් සිරිපා කරුණාවක් යනවා. එළිය කොහොම හරි අර පාරේන ටික ඒ ටික දැම්මේ නැහැ. ස්ටාර්ටින් පොයින්ට් එක අපි ගන්න මෙතන ඉඳලා ෆිෂින් හට් එකේ ඉඳලා මීටර 150ක් 100ක් වගේ උඩහට වෙන්න තමයි ස්ටාර්ටින් පොයින්ට් එක අපි ගන්නෙ. මෙතන ඉඳලා අපි කරුණා කරනවා උඩමළුවේ. හිතනවා ට්‍රේල් එක වෙයි ලේසි වෙන්නේ නැහැ කියලා හිතනවා. දැන් අභියෝග කොහොමද ජයයට ඉස්සරහට යනවා. බලමු. අනිත් ට්‍රැක් වගේම මේකත් කලට වේලාවට අපිට පතුලුවෙන් අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. අද අපේ ටීම් එකේ ඉන්නවා අමිල අයියා, යොහාන්, ලක්ෂිකා අක්කා, මම 4 දෙනායි ටීම් එකේ ඉන්නේ. එක්කෙනෙක් එන්නේ දියා අන්ෆෝර්චුනේට්ලි අර එන්න බැරි වුණා. කොහොම හරි අද අපි 4 දෙනෙක් ඉතුරුයි. 4 දෙනා තමයි මේ ගමන කම්ප්ලීට් කරන්න try කරන්නේ. බලමු යනකොට මොන වගේ දේවල් සිද්ධ වෙයිද අපි දන්නේ නැහැ. ෆුල් try එකක් දෙනවා අමිල අයියාගේ කැම් එකෙන්, මගේ ෆෝන් එකෙන් අර වෙන දේවල්, ඉදකින්න දේවල් පුළුවන් තරම් පෙන්වන්න. යමු ඉස්සරහට. බලාගෙන අපි දැන් ඉන්නේ බත්තුලුවේ. පරින්න බෑ. ඒතර බත්තුලුවේ කියන්නේ දෙහෙනකන්ද ට්‍රැක් එකේ වීඩියෝ එක බලපු කෙනෙක් දන්නවා. අපි රත්කන්දේ ඉඳලා බැහැගෙන ඇවිල්ලා අපි බහිනවා පැරඩයිස් ඇල්ලට. එතකොට පැරඩයිස් ඇල්ල කියන්නේ බත්තුලුවේටම තමයි. බත්තුලුවේ තියෙන එක දියැලක් තමයි පැරඩයිස් ඇල්ල. අද අපි ට්‍රැක් එක තියෙන්නේ මෙන්න මේ බත්තුලුවේ දිගේ. දෙහෙන කන්දේ වීඩියෝ එකේ මම පොඩි ඇල්ලක ෂොට් එකක් ගන්නවා උදේ. දෙහෙන කන්දේ
ඔත පැරඩයිස් ඇල්ල ගාව ඉන්න ගම පොඩ ෂේක් වෙනවා මගේ GoPro එක කැඩුනා iPhone එකේ පිහිට ඉතින් දරන් ගන්න එපා ස්ටේබලයිසින් නෑ මොකද මං කීකිදී අර මම මේ එතනදී කිව්වා යන්න ආසයි මේ ඇල්ල දිගේ ලස්සන බලන්න කියලා ඉතින් ඒ හීනේ හැබැයි දවස අද අනිලයි ඉස්සරහින් යනවා මම පිටිපස්සේ යනවා ටීම් එකකට යන්නේ එහෙම දුරින් යන්නේ බෝකී සැඩ නේද ලිස්සුවා වැඩක් නෑ වගේ අලුත් බූට් දෙක ග්‍රිප් වෙනවා හොරයි මම නම් දැක්කේ නෑ මම දැන් කැම් එක දැක්කා කට්ටේ බලාගෙන මගේ මේ කොටුවෙන් ගත්තා ලාභ ගානේ මේ පොඩි මොකද්ද මේ ස්ටික් එක නම් පරලල වගේ හරෝ මගේ පැත්තට ස්ටික් එක වැඩි දික් කරන්න බෑ හේතුව මේක නිකන් පරලල වගේ මේක වැටුනොත් iThinkSorry.com අති රේට් එක කරන් යන එක ගැටුණා අයනවද දන්නෙත් නෑ ෂා මාගතිය එයා පැත්තට යන්න වෙනවද? ඈ අයියේ මේ පැත්තෙන්ද යන්න දැන් දකුණෙන්ද? දකුණට පයින්නවද? දකුණට ගිහිල්ලා වමට එහෙමද? එතන ලේසි අර ප්ලෑන් කරනවා යන්නේ කොහොමද කියලා. ඒ ලිස්සනවා ගල් දැක්කා දැක්කා අර අතනින් යන්න පුළුවන් මම අර බහින හදපු තැනින් බෑ තෑගි අනිකර දියසෙවල ලක්ෂිකාක්කේ අර මම බහින්න හදපු තැනින් බහැලා උඩට මෙතේ හැකි දෙයියනේ ඕමින් මං යන්න අතරින් යත හැකි try
ඒක වඩා කේස් එක දරුණු. කොහෙට එන්නද? ඒ දැක්කද දන්නේ වාසේ වැටුණා. අපි try කරනවා වතුරට ඉමා ගන්න නැතුව ගොඩට එන්න. මේක ලිස්සන්න. අපිට හම්බ වෙච්ච පළවෙනි දියැල්ල බලමු. අපිට හම්බ වෙච්ච පළවෙනි දියැල්ල අපි දැන් ඉන්නේ පැත්තේ මෙතන. ලස්සනයි. මට තියෙන මම තමයි අන්තිම. අර ගොල්ලෝ ගියා. මම ඉතින් වීඩියෝ එකක් ගන්න ඉන්නේ. ඕ Progress ni kamu atas. Kalau bodoh, mana sih? Boleh anu ya gitu. Nanti sama. Jangan ni. Ni. Kepala. Talabu. Udah deh ni. Siu yang ni mana ni? Dah lagi style lagi. Oh. Dalam boyan ni? Dalam boyan ni ada sama lalu ada dalam boyan. Ani dalle tabude mamak naan tabude bete ini matiin වැටෙන්න දන්නේ නැහැ. වතුර ওই දිගේ අපි ඉහළට කරුණා කරනවා. මේ වචන සීබා කරුණාව නිසා මේක තමයි අපි යූස් කරන්නේ. ඉතින් මත්ලෝයේ දිගේ ඉහළට අපි කරුණා කරනකොට අපිට හම්බ වෙච්ච දෙවෙනි දියැල්ල නේද අමිල අයියා? දෙවෙනි දියැල්ල. කිව්වා වගේම හිතන තරම් ලේසි නෑ. මොකද දියසෙවල දිනවා ලොකුවටම දියසෙවලත් එක්ක අපිට මේ අඳින්න ඕන ඒකට පොඩි කේස් එකක්.
සානුක තමයි හොඳටම කළේ. ඒක වීඩියෝ උනක් දැන් නෑනේ. නෑ. ගාලා වාඩිලා එක තැන වාඩි වුණා. මොලෙසේ. යා. ඒක වාඩිලා වාඩි කවුරුද? ඔව් ඒ වගේ මම හරි රටින් ඉඳි හරි. යා. ප්‍රාදිම්බු වැටිච් එක වීඩියෝ උන්නේ නෑනේ. අර හිතන්නේ කොන්න ගියා ඔය රකානියක් බලන්න කියලා. අපි එන්න බා. එන්නකො. හරි. යා. මේ පාසි හින්දා කේස් එක. ඔව්. එන තව කිසිම ටිකක් ඇදගමු. එනවා. අතෙන්ටම තුම්මන් හන්දිය ගාවට මදිමුද? මම නෑ තාම. ඒක තමයි. විවේක ගන්න නවතින වැඩි වගේ. දැන් බයයි වගේ නේ. හරිය තියන්න. මටත් ඔය සීන් එක මම තිබ්බේ. ඉස්සරහට කොහොම වැටුණත් කවන්නේ නැහැ. පිටිවසර වරින්. පුළුවන්. Hey. දෙවෙනි දියල්ල. දෙවෙනි එක. හා. ඉතින් ගයිස් සතුටු දායකයි අපි දන්නේ නැහැ මෙතන ෆස්ට් ටයිම් මේ ට්‍රැක් එක අපි කරන්නේ අපි 4 දෙනා අපි දන්නේ නැහැ වයි එක මොන වගේද කියලා මැප් එකේ බැලුවම චුට්ටක් දුර පෙන්නුවා අමුත තව එහාට වයි එක තියෙනවා කියලා බැලෙන්න වයි එකේ තමයි ඉඳලා තියෙන්නේ අපි පොඩ්ඩක් අලක් උඩ වාඩි වෙලා පොඩි මාර්ගයක් බඩට දාගෙන කෑවා දොරංගලි කුත් කකා තමයි ඉදී එහෙනම් වයි එකේම තමයි කකා ඉඳලා තියෙන්නේ Tunggu balas.
අපි අර මළුව වෙනවනේ. මළුව නම් දැක්කේ නෑ. මේ මළුව පේනවනේ. මළුව පේනවා ඉතින්. අර මේ කෙලින්ම ගල් ටික මම කියන්නේ කෙලින් තියෙන්නේ. මළුව පේනවා මං හිතන්නේ පේනවා. පේනවා. අර ඈතින් පින්නේ සිරිපා දෙකන්ද අපේ උදෑසන ආහාරය. එනර්ජි nah right ඉතින් අපි දැන් ඉන්නේ බත්තුළු ඔයේ ෆිෂින් හට් එක පැත්තේ ඉඳලා උඩට යනකොට අපිට හම්බ වෙනවා පොඩි හන්දියක් වගේ එකක්. ඒකට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ වයි හන්දිය කියලා. ඒතර වයි එක කියලා කියන්න හේතුව මේ පැත්තෙන් මළුව පේනවා මෙතනින්. මේ පැත්තේ සෙට් වෙනවා අග්ගලදොල. ඒ වගේ මේ පැත්තෙන් අපිට පැරඩයිස් හැල්ල පැත්තට යන්න ඕනේ. එතකොට මෙතන තමයි වයි හන්දිය කියන්නේ. දැන් වයි හන්දිය අපි ටිකක් වෙලා ඉඳලා පාන් කෑල්ලක් කාලා ඊට පස්සේ මුරුකුවකුත් කාලා බීමක් දීලා පොඩි එනර්ජි එකක් අරගෙන අපි දැන් ආයෙ කරුණා කරනවා කොහාටද පැරඩයිස් හැල්ල පැත්ත. යමුනේ මිලයේ. යා. Inggit narkad. බලාගෙන hadi ya. Pulang. Shit. mau not ini langkah yang ko bara මොකද? langkah yang anda kopiya kagen hari badara nanduru ba noise ඇති කියලා හිතනවා. අපි දැන් ඉන්නේ අර වයි හන්දියෙන් තා පොඩ්ඩක් උඩට ඇවිල්ලා හම්බෙච්ච පළවෙනි ඇල්ල. සාමාන්‍යයෙන් දියැලි වලදී අපි try කරනවා දියැල්ල උඩ ඇවිදින්න නැතුව මෙතන ජංගල් එකෙන් ඇතුළට ගිහිල්ලා දියැල්ල skip කරලා උඩට යනවා. හැබැයි මෙතන සිටුේෂන් එක චුට්ටක් මේ ලොකුටම වෙනස්. අපිට මේ ටාස්ක් එක ගන්නම වෙන වගේ සිද්ධියක් තමයි තියෙන්නේ.
දැන් අපේ ප්ලෑන් එක මෙතනින් ස්ටාර්ට් කරලා වල පේනවා ඇති. මෙතනින් පොඩි ක්‍රොස් එකක් දාලා ගල උඩට ගිහිල්ලා මේ ගල දිගේ ඔහොම මේ අයින අල්ලගෙන යන්න ඕනේ. බ්ලිස්සනවා, එපා වෙනම බ්ලිස්සනවා. ඔහොම අයින දිගේ උඩටම යන තමයි ප්ලෑන් එක. බලමු. ෆුල් ට්‍රයි එකක් දෙනවා. ඕනේ සැලෑව කියන්නේ ජංගල් එක පට්ට ගණකම. මාරම අමාරුයි මේකත් නැද්දෙන් යනවා කියන එක. ඒ ටයිම් එක අපි කම්පෙයාර් කරලා බැලුවොත් ඒ කියන්නේ මේ ගල උඩින් යන ටයිම් එකයි කැලේ පීරගෙන යන ටයිම් එකයි දෙක කම්පෙයාර් කරොත් මේ තමයි අපිට ගල උඩින් යන එක තමයි හොඳම විදිය මේ වෙලාව. බලමු. අල්ලයියා මොකද කියන්නේ ගල උඩින් මේ යන්නේ. බලමු නේ කයි එකක් දීලා. වාහනේ දැන් කොන්නල කියන්නේ නැද්ද? බලමු ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගන්න පුළුවන්ද? නැදිනේ. දැන් ආවනම් ඉතින් මේවා නිදි එකක්. අනිවාර්ය. ඉඳ මන්නතේ නිදින්නේ. දෙන්න. අදනේ. මේ කට්ටේට කකුල තියන්න. ඔය ඔව් අර නගින ගල අරකද? කොකද? බඩ ගාගෙන කුටෙන් යන්නේ. නෑ නෑ. ඔළුව නගින පාරක් මට නම් පේනවා. මෙහෙන් පයින්නේ. අයිනේ. යන්ද පොඩ්ඩක්. නෑ නෑ. අර අයිනින්ම තියෙන එක. යම්. පාරක් වගේ වගේ එකක් තියෙනවා. මෙතන ගැඹුරයි. මං ගිනවද වගේ නෑ. ඇහෙනවා පොඩ්ඩක් ඉන්න මේ බලන්න මැප් එකේ මේ ඇල්ල ගාමින් වම් පැත්තටද දකුණු පැත්තටද තියෙන්නේ කියලා. දකුණු පැත්තට තමයි තියෙන්නේ. ඇල්ල උඩට යන සීන් එකක්ද තියෙන්නේ? ඒ කියන්නේ උඩින් යන සීන් එකක් නේ. හරි චුට්ටක් ඉන්නකො මේ අපි පොඩ්ඩක් මේ බලනවා. බලලා කියන්න. ඔව් ඔතින් නගින්න බෑ. ඔව් පාරක් සෙට් වුණා පොඩ්ඩක් බඩින් ඉන්න බලලා කියන්න. ඔව්. මේක වගේනේ. ඔක තමයි මං කිව්වේ. ඉතින් ආයේ මෙතනට බහිනවත් ගන්නවා. ඈ? ඒකනේ මැප් එක පොඩ උඩට. මේ හරියටද? ඔව්. ගලයි. ඉන්දක චුට්ටක් බලන්න මෙතනින් එහාට වමටද දකුණටද හැරෙන්නේ කියලා. එතකම් පොඩ්ඩක් ඉන්නකො. මේක බුරුල්. ඈ? ගහේ ඉන්න බා. මේකට අඩිය තියලා ඉන්න.
ඔව්. මේක නෙමෙයි බං පාර. ආවෝ. මොකද ඉන්නේ? මට අපද්දේ දාගන්න දෙනවා. ඔව්. හරි හරි පාර මේක තමයි. එන්නකෝ. මල්ලි. sorry. පාර නම් තියෙනවා. මේක තමයි. චුට්ටක් අදින්න. කන්ෆර්ම් කරගන්න. මම අයියා. ෆෝන් එක අරන් ආවේ නෑනේ. සි. ෆෝන් එක අරන් මෙමු. නේ. තේරුම්න්නේ. හරි කියලා දාලා හරි ටිකත් මොකද ඉන්නේ කියලා බලන්න. තේරුම්න්නේ නැහැ. දැන් ආයෙ අපි මෙතන ගහ ගාවින් ඉවරයි. ඔව් එහෙම නැත්නම් මෙහෙට යන්න ඕනේ. අපි ඇල්ල පැරලල් ළඟින් යන්කෝ පල්ලයට. පල්ලයට ගිහලා මැප් එක බලලා දැන් අයිඩියා එක තියෙනවනේ. මැප් එක බලලා බලමු මොකද්ද කරන්න ඕනේ කියලා. වාට මේ වාට අරක පේන්නේ නැද්ද? අර කණුව අතර මැද්දෙන්ද? ඔව්. නෑ එතන නෑ නේ පාර. හරිනවා නම් මෙහෙන් මං කියනවා වා තුට්ටක් කි. මේ මෙතනින් මේ. ඉන්න බලන්න මේ පාර තියනවාද කියලා පොඩ්ඩක් බලන්න ඉන්න පොඩ්ඩක්. කියන්න ඔතන පාර හිත ඉන්න එපා. මෙතනට ඇවිල්ලා උඩට ගන්න කට්ටිය. අරගෙන එතන ඉඳන් බලමු මොකද්ද කරන්න කියලා. නැත්තම් වෙලාව යන එක විතරයි වෙන්නේ. ඒත් ඔයාලා ආපහු පල්ලෙහාට එන්නත් එපයි. හරි හරි අපි එනවා. මල්ලේ. යා? පුළුවන් නේ? එන යන්කෝ බල්ලයට ගිහලා බලලා මැප් එක බැලුවේ නෑනේ. මැප් එකේ තියෙන විදිහට ලයින් කරමු. ඔව්. සපත් දෙක දාගන්න වෙනවා. දැන් උන් ඉස්සෙල්ලා අමිලයි මායි ගිහිල්ලා ට්‍රැක් එක බලලා ආවා. බට් එකේ තියෙන ෆෝන්ස් දෙකම දාලා ගිහිල්ලා. අමාරු අපි නිකන් ෂුවර් එකක් තියෙනවා අපි ගියපු පාර තමයි හරි පාර කියලා. ගිහිල්ලා බලමු නේද? ඔව්. ඕ මේ කොලරතු යා පාර අරුදුනා හරි මේ බූට් එකත් එක්ක ක්වොලිටි නෑ අයියා. විශ්කන මේක. දෙසන. අපේ සාපේක්ෂව අර DK වලවල් තියෙන්නේ. ඔව්. මේ කික්කු තමයි ලිස්ටන්නේ. මොකක් හරි දෙපැත්තට වැනෙනවද මගේ බෑග් එකේ? රොප් එකද? ඒක නවත්තන්න බැයිද? ඔහොමම ඔය අයින දිගේ ඔහොම ගිහින් අතන්ට යන්න ඕන. නෑ නෑ අත. වාර මෙතන පාරක් පේනවද? පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. සමහර විට ඒකත් දන්නේ නැහැ කේස් එක. දැන් බලන්න. යේ. ඔය. නෑ බෑන් එකක් එක්ක මට අන්තිමට ආවා.
මේ අන්බැලන්ස් වගේ තේරෙන්නේ ලී ෂොක් දෙක ලෙස්සනවානේ. ඔව්. ලී ෂොක් එක. ඔව්. යා. ඔව්. ඔව්. අපි වම් පැත්තට බර වෙන්න ඕන. ඉස්සරහනේ. තාරියක් උඩට ගිහලා ඉන්නෝ. මැසේජ් එකක් දෙන්න. මේ ෆොටෝ එකක් ගන්න. मैं फोन ने में मुझसे हाई करना नहीं फोटो उठा ඈ? සත්තු ගිය පාරක්ද දන්නේ නැහැ. යන්කෝ වань. ඕ उनको मान लिया ना बैग दलालावत समझ नहीं वगे දැන් ඉන්නේ තාමත් බත්තුළු ඔය උඩ දියැලක පුංචි දෙයක් කියන්න ඕනේ මේ අපි ට්‍රැක් එක හරියටම විස්තර කරන්නේ නැහැ මොකද මේක අර උණක් තියෙන අය පමණක් එන්න ඕන එකක් නැතුව මේ හැමෝම ඇවිල්ලා මේකත් විනාශ වෙලා හරියන්නේ නැහැ. ඒක නිසා මේ ට්‍රැක් එකේ සියලුම විස්තර හරියට දෙන්නේ නැහැ. අර පරිසරයට ආදරය කරන එකාට මාර උණක් තියෙනවනේ. ඒ උණ තියෙන එක පරිස්සමට එනවා ට්‍රැක් එකේ විස්තර හොයාගන්න. ඒක නිසා හින්ට් එකක් වගේ එහෙම මොකක් හරි අරින්න අපි ගොඩක් විස්තර දෙන්නේ නැහැ. මෙහෙමයි දැන් මේක අප්‍රකට පාරක්. ගොඩක් දුරට දැන් මෙතෙන්ට මේ පාරෙන් යන්න කිසිම පුද්ගලයෙක් වෙනවනේ. ඒක ඒකට මේ පරිසරයට කරන හානියක්. ඒකට අපේනුත් වෙන අවදක් හැටියට තමයි ගන්න එක. ඒක හොඳයි. චූටි දෙයක් කොහොම පෙන්නන්නම් මේ අපේ නෙමෙයි. බට් මේක මගේ බෑග් එකට දා ගන්නවා. උඹලට මචං සිගරට් ගහන්න ඕන නම් වෙන තැනක ගහපන්. මේක ඇතුලේ ගහන්න ඕන කියලා නේ කියන්නේ නෑනේ. චිල් එකක් ගන්න සිගරට් එකක් ගැව්වනම් මේ ෆිල්ටරේ අරයිය. ෆිල්ටරේ දාලා යන්න එපා. මේක දැන් අපේ බෑග් එකට දාගන්න. කොහොම හරි. ඇල්ල දිගේ එන්න බෑ. එන කෙනෙක්ට කියන්නේ. ඇල්ල දිගේ එන්න බෑ. වීඩියෝ දිනවා ඔව්. අපි කොහොමද ලිප්ස් එක දානවා. ඔව්. ජංගල් එකකින් ආවේ නේ. 70ක 80 විතර ඇන්ගල් එකක් නැග්ග ගස් අල්ලල්ල. මමත් කරලා පැත්තට ඉස්සලා ගියා. මොකද පස් දෙකයි. පස් දිරලා තියෙන්නේ. ඒ කියන්නේ අඩිය 30ක් දුවන්නේ කොහොම ගස් අල්ලලා තමයි මෙතෙන් ආවේ. ඉතිරියක් ගන්න දින ආවගේ දෙගුණයක් විතර යන්න තියෙන අතර ඩයිස් එකට. දැන් වෙලාව හරියටම 12ට විනාඩි 2යි. අඩේ 10යි කීයක් පටන් ගත්තේ? 10 කාලනේ. අය 1යි 7 විනාඩි 45ක් කන්ටිනියස්ලි ඇවිල්ලා දිනවා මෙතනට. රයිට් කොහොම පිටිපස්සේ පෙන්නන්න. ඔය දින අපිට යන්න තියෙන පාර. ගිහිල්ලා බලමු කොහොම යන්න තියෙනවද කියලා දන්නේ නැහැ. ජංගල් එකෙන් යන්න වේද? ඇල්ලදී යන්න වේද? දන්නේ නැහැ. ගිහිල්ලා බලමු අපි නේ. එහෙනම් ජයවා. ඔතනින් මොකද මල්ලි? පුළුවන් මරේ
නෑ එන්න. පුළුවන් මෙතෙන් ලේස්. Ali buat apa dia? Kapat tu dia kalau macam tu warna. Arey. Lempar. Rope. අම්මට හිලෙනවා. අල්ලගනි. හරි. ගල්ලන්න එක. ඕන ඩබල් දාලා හරි කමන්නේ අවුලන්නේ නෑ ඒක හරි. හරි. හරිද? ඈ? මෙතෙන් දාගන්න අපි. ආ? අර මං ගැටේ ගහගෙන එන්න. හොයන්න. යුරේකෝ. යුරේකෝ. හා? සෙල්ලම් කරන්න එපා. සපත් දෙක මගේ බෑග් එක ඇතුළට දාන්නකෝ. හරියන්නේ නැහැ නේ මේ සපත් දෙක. මේ ඔයාලා ඉඳ ගන්න මං කියන්නේ මේක අර දැක්කනවා. හරි. හොඳ මාතල්ලක් හම්බෙලා තියෙන්නේ මේක ලිස්සනවා. රෝප් එකේ පිට තමයි තියෙන්නේ. ඒ ලිස්ටියක් ගන්න බයයි. අලුතෙන්ම ගත්ත බූට් දෙක හොඳයි. ඒ කියන්නේ ජංගල් එකට හොඳයි බට් වතුර පොඩ්ඩක් ගෑවිච්ච ගමන් හරිය ලිස්සනවා. වතුර ගෑවුනත් අගුලන්නේ නැහැ. දිය සෙවල දිනනකොට ලිස්සනවා. කොහමයි සබත් ගලවුවා. පිටිපස්ස ගාච්චි ගාට යනවා. මම මෙතන නවතුනා. දැන් බඩු ටික මම දුන්නේ එහාට කේත් එක. මේක නගින්න වෙනවා මේ රියල්. සපාටම කරන්න බෑ. වෙලාවක් කරන් ඉඳිට කරන්න බෑ වැඩ. ෂූට් කරන්න බැරි වෙයි. ඕන අරංගව කරන්න බෑ. අප්ඩේට් එකක් දෙන්න පුළුවන්. අම්ලගියා. ඕ. ඔතන අපිට ගන්න. දැන් කොල්ල. හා? මේකේ වතුර ගිහිල්ලා වගේ. වතුර ගියාද? ගිහිල්ලා වගේ. සයි. ඒ බලාගෙන කොල්ලි. බෝතලේ යනවා. මේ මොකක්ද කියන්නේ? ආගේ. જાනුගේ අන්නෝද කරමු. Oh, hemit kan hemit. Indegani selalu ya. Ende, ah?
අල්ලගන්නවා ඒක. දැන් ග්‍රිප් වෙනවා අර. ඈ? ඉතල සපකුලයක් එක නෑ. ඔව් ඔව්. මේක තමයි අර පොට් එක. අප්පත් බාගෙන් යනවා කියන්නේ මේක. දකුණට කපන්න දකුණට. දකුණටද? ඔව් දකුණට පුල් කපන්න. මේ ඔයා මේ ෆෝක් ලිෆ්ට් වල තියනවද? ෆෝක් ලිෆ්ට් වල ඉස්සරහින් නෙමෙයි කපන්නේ පිටිපස්සේ කපන්නේ. ඔව් දකුණට කිව්වම මමට කපන්න ඕනේ. අනේ තේල් පානේ වැඩේ. ඔක ඒගොල්ලෝ ආවේ තෝ ඉන්දියට මම. ආ අවුල් එකෙන් ගත්ත වතුරට අවුල් බූත් දෙකක් දීස්සනවා ඒක රෙකෝඩින් ඔන් කරන්න නැතුව කිය කිය ඇවිල්ලා ළඟ ඉන්නේ මල්ලේ. අතර පානේ යන්නේ නෑ. බූත් දෙක ගලවලා බූත් දෙක අතේ ඊට යනවා ෆෝන් එක තියන්න වෙනවා වතුරෙන් බහින්න බැරි නිසා උඩින් යනවනේ සීන්නක් තියෙන්නේ උඩට ගිහලා බෙට දෙන්න Tenta පහර වැටි හරිය. කුපිරි එකයි 47යි අප මම ටාගට් කළේ දෙක. මේ රයිට් එහෙනම් ත්‍රිපි පාදේ මෙහෙම කියමු මම ගිහිල්ලා තියෙන ට්‍රැක් 7න් 6යි 7 ගිහිල්ලා නැහැ දැන් උඩමාලි බඩ දැර්නිය කර ඔයා ගිහිල්ලා තියෙනවා 7න් ඔයා ගිහිල්ලා තියෙනවනේ මං ගිහලා තියෙනවා. එහෙනම් ඕක ගලවන්න ඔයා නෙමෙයි හරියන්නේ වැඩේට ඔයා මම නෙමෙයි ඔයා රයිට් පුළුවන් දැන් අපි 7ක් ගියා දැන් 7ක් තියෙන පාරවල් දැරණියගල පටන් ගමු එකේ ඉඳලා පාස් ගියා උඩමාලි බොඩ එතකොට මුක්කුවත් පාර. දේනගන්ද මුක්කුවත් එතකොට හැටි පාර හැටන් රත්නපුරේ රත්නපුර කුරුවිට කඳගල ගන්න. කඳගල තැන්න 6යි දැන් අපි ආපු ට්‍රැක් එකයි 7යි ඒකත් දෙකට බෙදනවා මදි. ආ ට්‍රැක් දෙක 8යි ඒක 8යි ඕ එතකොට වයි හන්දියේ එහෙනම් තාම අපිට තාම හරියටම කන්ෆර්ම් කරන්න බෑ බට් දැන් 7ක් ගියානේ මේක නාමික නෑ. නාමික නෑ ප්‍රධාන මාර්ග 6යි තියෙන්නේ. 6යි එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක මට තියෙන්නේ 6යි මම රේන්ජ් එකේ නැති නිසා ඔයා කියන්න ඇඩ්වෙන්චර් ඊට පස්සේ ලස්සන කොහෙද ඔයාට සෙට් වෙච්ච එක ඇත්තටම කිව්වොත් මේක ඇවිල්ලා වෙනම ෆීලිං එකක්. ලයින්දි දැනගන්න වතුරේ දුවන ඇටි දෙපාරක් විතර වැටුණා. හැබැයි ඒක කුඩල් එකක් අපේ එල්ලලා නැහැ. මේ මං එක කතා කරන්න මේදියේ ඔව්. කුඩල්ල සීන් එකක් තියෙනවා ඔතන හරිද? එතකොට මට ලස්සන මාලිම්බඩ පාර ඊට පස්සේ දුක්වත් පාර
ඊළඟ තුන්වෙනි ස්ථානයෙන් දෙන්නවා මේක. තුන මේක. මේක එක්කේ න අමුතු ෆීලිං එක. මොකද අර කවදාවත් නොදෙපු ටූල් තියෙනවා. ඒවත් එක්ක වැටි පශ්චාත් භාගයෙන් ගියේවා තියෙනවා. ඒවා තියෙනවා. අම්ම දාලා ගියේවා තියෙනවා. අනික දියලිත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කැලෑව. මේ දියල්ලට උඩට යන්න ඕනේ. මේ දියල්ලට උඩට යන්න ඕනේ. ඒ ඉඳ ගිහිල්ලා අද කැම්පින් කරලා අද මෙතන සුන්දරත්වයේ උපරිම විඳිනවා. අපේ ටයිම් එකත් හොඳයි. දැන් අපේ වෙලාව අතර මම අයියේ මැද බටන් එක ඔබන්න මේකේ ලයිට් එක මැද එක. අන්න රයිට්. 1:50යි. දෙක වෙන්න කලින් අපි ආවා. එතකොට මට නම් ඇත්තටම මේ ඔයාත් කිව්වේ දෙක කියලානේ. මගේ ඔළුවේ තිබ්බ දෙක කිට්ටු වෙන්න. එහෙම බැලුවම මේ වැඩේ සාර්ථකයි වගේනේ. වැරදිලා ඇවිල්ලා ආයෙ රිටර්න් ගියා. ඊට පාරක් නැහැනේ. මෙහෙමයි මට කියන්න තියෙන්නේ එනවනම් ඒ විදියට එන්න. මොකද පායක මේ පරිසරයේ සුන්දරත්වය ගුඳින්න එන්න පරිසරය විනාශ කරන්න බලාගෙන එන්න එපා. ඒක නොඉඳුල් පරිසරයක් තියෙන්නේ. මම නම් දැක්කේ සමහර තැන්වල දැක්ක ආප්පට්ටිය නම් කාපු දීපුව දාලා කියලා දිනවා. අර සිගරට් ෆිල්ටරේ තිබ්බ දෙන මම දැක්කා සිගරට් MD එකකුයි තව නම්ම නම් තිබ්බා. ඒවත් එක්ක මම නම් කියන්නේ පරිසරයේ විඳින්නන්ට විතරක් කිසි මාර්ගයක් ඕකේ රයිට් මම මේ ගැල දාගන්න මගේ කොටයි. මොකද ඔයාගේ වචනේ මගේ වචනේ දෙකනේ channel එකේ. රයිට් එහෙනම් අපි ආවා. දැන් අපිට තුලා තියෙනවා ටෙන්ට් එක ගහන්න. ටෙන්ට් එක ගහලා ඒ වැඩ ටික ඒකෙත් අපි ටයිම් ලැප් එකක් එමු දාලා. ටයිම් තියනවාද? වෙනදාට අපි හැමදාම මාරයට ගිහිල්ලා ටෝච් ගහගෙන ටෙන්ට් ගහන්න. අද ටයිම් ලැප් එකක් එමු දාන්න පුළුවන්. සුපිරි සෙට් එකක් ඉන්නවා. රයිට් අන්තිම කියන්නේ මේ අද වීඩියෝ ක්ලිප් එක ඉවර වෙන්නේ නැහැ. රැට කන්නක් තියෙනවා කොච්චර දේවල් තියෙනවා. මේ ඔයාලට මෙතනින් මේ ට්‍රැක් එකෙන් භාගයක් ඉවරයි. ඊතුරු භාගය අපි හෙට උදේට පටන් ගන්න. මේ ට්‍රැක් එක අමිලයි ඉස්සෙල්ලා කිව්වා වගේ මේක නොඉඳුල් කලාපයක්. කවුරුත් විනාශ කරමු නැති කලාපයක්. හැබැයි සමහරක් පිරිසක් ඒකේ ඇවිල්ලා කාලා තියෙනවා. ඉතින් ජස්ට් රික්වෙස්ට් එකක් එනවනම් මේ වගේ පරිසරයක් විනාශ කරන්න එපා. එච්චර කියන්නේ. රයිට් එහෙනම් අපි මෙතන දැන් නවතිමු. උඩට ගිහලා වැඩි ටිකක් තියෙනවා. බයි. උඩට ගිහලා අම්බු. අමිලයි මොකද යා කරන්නේ? රුචි කරනවා. දවල් අපි ගෙන අපු රොටි ටික රත් කරලා කන්න කියලා දැන්. කොබියක් ආ. කහයි දැක්කේ? Yes, අපි ගන්න. ඒක මල්ලි දෙකක් දෙන්න කියලා ඉල්ලගත්තා. ඔව්.